මේ අලුත් ප්‍රශ්නෙත් එක්ක මර්ලින් කෙලින්ම යන්නේ මහා මකර ගාවට. මකර තමයි මේ අභිරහස විසඳන්නේ. මකර කියනවා ඔයාට නම් ගොඩක් තියෙනවා. ඒ වගේ එකක් තමයි එම්රස් කියලා කියන්නේ. ඔයා ගැන කියවෙන ගොඩක් අනාවැකිත් තියෙනවා. ඔයාට ඒව ගැන ඉදිරියට දැනගන්න ලැබෙයි කියලා. කැම්ලොට් වලදී මර්ලින් කියන්නේ නිකන් සේවකයෙක් වුණාට මායා ලෝකය ඇතුලේ ඩ්‍රුයිඩ්වරුන් අතරේ සහ තවත් මායා ගෝත්‍ර අතරේ මර්ලින් කියන්නේ එම්රස් කියන අනාවැකියක එන ශ්‍රේෂ්ඨ මායාකාරයෙක්. ඒත් ඊළඟ මොහොතේ මකර කියන දේ මර්ලින්ව කම්පණයට පත් කරනවා. මකර කියනවා ඔයා ඒ ළමයට උදව් නොකළ යුතුයි කියලා. මර්ලින් ඒකට හේතුව දැනගන්න උත්සාහ කරත් හේතුව කියන්නේ නැතුවම මකර මෙතනින් පියාඹලා යනවා. දැන් මර්ලින් ඉන්නේ සම්පූර්ණයෙන්ම හිර වෙලා. Taman මෙච්චර කල් විශ්වාස කරපු මකර කියනවා අහිංසක දරුවෙක්ව මරණයට අතාරින්න කියලා. මකරගේ අනාවැකිය අහක දාන්නත් බෑ. ඒ ළමයට මැරෙන්න දෙන්නත් බෑ. මර්ලින් ඉන්නේ ලොකු තේරීමක.